Hi, Chef Ash. Buona diminianza. කොහොමද ඉතින් කට්ටියට? ඔන්න ඉතින් මං අද උදේ පාන්දරම ලෑස්ති වෙලා බස් එක ගන්න ආවා. මං යන්න ලෑස්තිලා ඉන්නේ සීතල නත්තලට සැරසෙන සුන්දර යුරෝපයේ රුමේනියාවේ තියෙන ලස්සන නගරයක් තමයි සිබියු කියන්නේ. ඔන්න සිබියු නගරේ නත්තලට හැඩවෙන්නේ කොහොමද කියලා ඔකට පුංචි වීඩියෝ එකකින් ගේන්න තමයි මං යන්නේ. පොඩි පොඩි වැඩ වගේකුත් තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. සිබියු නගරේට බස් එක ගන්න දැන් තමයි මම ඇවිල්ලා ඉන්නේ. බස් එක එනවා 9:06ට. හරි. බස් එක යන ගමන් මම ඊටු ටික කට්ටියට කියන්නම් මොකද වෙන්නේ කියලා. ඉතින් අපි ගිහිල්ලා බලමු. පේනවද මේ ඕටම් කාලේනේ ඒ නිසා තමයි මේ ගස්වල කොළ ටික ඔක්කොම හැලිලා තියෙන්නේ. තව ටික කාලෙකින් සීත කාලේ පටන් ගන්නවා. සීත කාලේ පටන් ගත්තාම මේ පැත්තම සුදු පාටින් වැහිලා යනවා. මම දැක්කා දාලා තියෙන පේජ් එක මේ පාර තමයි යුරෝපෙට වැඩියෙන් වැඩන වින්ටර් එකේ ඉන්නේ කියලා. බලමු අපි ඉස්සරහට එහෙම වැටෙනවමත් මම වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මේ තියෙන්නේ ඕටම් එක. මං තාම සිබියු වලට ගියේ නෑ. දැන් මං තව විනාඩි 10කින් විතර සිබියු වලට යන්න පුළුවන්. ඉතින් මාර ලස්සනයි මෙහි පැහැදිලි අර ඍතුභේදයක් තියෙනවා මෙහි. ඉතින් ඉස්සරහට ගිහලා බලමු. සිබියු සිටි එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් බහිනේ දැන් ළඟයි. බස් එකෙන් බහලා මම ඊටර ටික දෙන්නන්න මම අද ඔකට යන්නේ සිබියු වල තියෙන ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානයකට. ඒකට කියන්නේ සිබියු සෙන්ට්‍රෝ කියලා. ඉංග්‍රීසි වලින් සිබියු සෙන්ටර් කියනවා. අපි එතෙන්ට ගිහිල්ලා බලමු. ලස්සන ගොඩනැගිලි ටිකක් තියෙනවා. ලස්සන වීදි ටිකක් තියෙනවා. නතරට කොහොමද සැරසලා තියෙන්නේ කියලා. ඉතින් ඔන්න ඉතිරිසරි මම පෙන්නන්නම්. ඉතින් මං ආවා සෙන්ටර් එකට. සෙන්ටර් එකට යන්න කලින් චූටි දෙයක් ඔයාලට පෙන්නන්න යන්නේ. දැන් ඕටම් එකනේ. ඕටම් එකට මෙහි ගස්වල කොළ හැලෙනවා. ඉතින් මේ තියෙන මේ වගේ ගහක් මාර ලස්සන පේනවා. ඉතින් මේ වගේ තමයි යුරෝපේ මේ දවස්වල තියෙන්නේ. හිම වැටෙන්න කලින් ගස්වල කොළ ටික ඔක්කොම හැලෙනවා. ඉතින් මාරම ලස්සනක් තියෙන්නේ මේ. වව්. පට්ට ලස්සනයි. ඉතින් අපි සෙන්ටර් එකට ගිහිල්ලා සෙන්ටර් එකේ ලස්සන බලමු කොහොමද නත්තලට සෙන්ටර් එකේ සැරසිලි කොහොමද තියෙන්නේ කියලා අපි බලමු. මේක මගේ පළවෙනි අත්දැකීම. මොකද මම යුරෝපෙට ඇවිල්ලා දැන් මාස 5ක් විතර වෙනවා. ඉතින් මේක මගේ පළවෙනි අත්දැකීම. අපි ගිහිල්ලා බලමු කොහොමද සෙන්ටර් එකේ තත්ත්වය කියලා. බයි. මේ තියෙන්නේ සෙන්ටර් ගාන ප්‍රධාන පාර. ඉතින් මෙහෙම ඉස්සරහට යනකොට තියෙන්නේ ඔක්කොම පැරණි බිල්ඩින්ග්ස්. ඒ කියන්නේ මේවා මධ්‍යතන යුරෝපයට අයත් වෙලා තියෙන බිල්ඩින්. මං හිතන්නේ ගොඩක් අවුරුදු 300-400කට වැඩිය පරණ තමත් වටිනා කියන බිල්ඩින්ග්ස් තමයි තියෙන්නේ. මෙහෙ මාර පිළිවෙලයි හැමදේම. ඒ කියන්නේ ඔකට පේන්නේ මෙන්න මේ ලංකාවේ නම් මෙහෙම සුදු ඉරක් ගාව අනිවාර්යෙන් මෙහෙම නියමිත වෙලා වෙනකන් ඉන්නේ නැහැ. හැබැයි මෙහි පේනවනේ නියමිත වෙලා වෙනකන් ඉඳලා ගානට වෙලාවට පයින්නවා පාර. මාත් මෙහෙම පාර පැන ගන්නවා. මෙන්න මේ බයිසිකල් වලට අපිට සල්ලි ගෙවලා ඕන තරම් දුර යන්න පුළුවන්. අහපම් මෙතෙන්ටම ගෙනලා දාන්න ඕනේ නැහැ. මේවා තියෙන තැන් තියෙනවා. ඒ සෝන් එකකින් තියන්න පුළුවන්. ඉතින් මේ තියෙන සෙන්ටර් එකට යන පාර පට්ට ලස්සනයි. මම ඔයාලට මැදින්ම ගිහිල්ලා පෙන්නන්න කොහොමද කියලා.
මේ තමයි ඉතින් පුංචි කාලේ ඉඳලා මම දැක්ක හීනේ යුරෝපෙට එන්න ඕනි කියලා ආසාවක් තිබ්බා. ඉතින් රුමේනියාවට ආවම තමත් සතුටින් ගත කරනවා මම මෙහි. මිනිස්සුත් හොඳයි. පේනවනේ මිනිස්සු මාර සතුටින් ඉන්නවා. තාම සැරසිලි පටන් ගන්න නැහැ හරියට. මේක අයිස්ක්‍රීම් කඩයක්. පේනවනේ කීක වර්ගයේ අයිස්ක්‍රීම් තියෙනවා. තව ටිකක් ඉස්සරහට කියලා බලමු කොහොමද තත්ත්වය කියලා. පොඩි බඩගින්නක් තියෙනවා. අපි මෙතන තියෙන ලූකා එක. ලූකා එකට ගිහිල්ලා පොඩි පීසා කෑල්ලක් කමු. ඔයාලට පේන ඇති කට්ටිය ඔක්කොම පොලිමේ ඉන්නේ. පොලිම් පැන පැන ගිහිල්ලා බඩු ගන්නෙ නෑ ලංකාවේ වගේ. පිළිවෙලක් තියෙනවා හැම දෙයකම. ඩස්බින් හැමතැනම තියෙනවා. ඉතින් මම ලූකා එකට ගිහිල්ලා ගත්තා පීසා. මේ තියෙනවා පීසා පට්ටම රසයි. ලංකාවේ පීසාත් රසයි. හැබැයි මෙහි පීසා මොකද මේ යුරෝප් වල තමයි පීසා වල නිජබිම. පට්ටම රසයි. ලෝකෙ ඇරිලා පීසා එකක් ගත්තා. ඊට පස්සේ මේ චොකලට් ක්‍රසන්ට් එකක් ගත්තා. මේ තියෙන එක. ඉතින් මට ඉඳගෙන කන්න තැනක් හම්බුණා. අපි කාලා බලමු මොන වගේ රහක්ද දැනෙන්නේ කියලා. පට්ටම රසයි. අතර මම කලින් කාලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම ඉඳගන්න තැනට පේන view එක. මාර ලස්සන නේද? මිනිස්සු නිදහසේ ඇවිදිනවා. නේ? නත්තල් සැරසිලි. මාරම ලස්සන ප්ලේස් එක මං ඉඳගෙන පීසා කෑල්ල කාලා අපි ඉස්සරහට ගිහිල්ලා බලමු සෙන්ටර් එකේ තත්ත්වය කොහොමද කියලා. බයි. සුන්දර සිබියු නගරේ නත්තලට මෙන්න මේ විදිහට තමයි සැරසිලා තියෙන්නේ. නත්තල් කෝච්චි ලස්සන නත්තල් ගස් නත්තල් සැරසිලි වලින් මාර විදිහට ලස්සන වෙලා තියෙනවා. සිබියු වල සෙන්ටර් එක. ඉතින් ඉස්සරහට ගිහලා බලමු මොන වගේද ඇතුලේ කියලා. ඉතින් මම දැන් ඇතුලට ආවා. පේනවනේ ලස්සන මේ මෙඩිකෝ රවුන්ඩ්ස් මම දන්නේ නැහැ මේවට මොනවද කියන්නේ කියලා. මාර ලස්සනයි. හැබැයි පොඩි ෆුඩ් ස්ටෝල්ස් තියෙනවා. අර ලංකාවේ ෆුඩ් ෆෙස්ටිවල්ස් තියෙනවා වගේ. හැබැයි ඊට වැඩිය පිළිවෙලයි මෙයාලගේ ෂොප්ස් තියෙනවා ලස්සන. මාරම ලස්සනයි. පොඩි වටයක් දාලා බලමු මොන වගේද කියලා. ඇත්තටම යන්න හිතෙන්නේ නැහැ. පේනවනේ මොන ලස්සන බවුවෙක් ඉන්නවා. වව් මාර ලස්සනයි. මේ තියෙන සෙන්ටර් එකේ නත්තල්. මේ තියෙන ක්‍රිස්මස් ට්‍රී එක. වව්. ඉන්න බඩේරිඟු තියෙනවා ළමයි. පේනවද බඩේරිඟු වල? ඉතින් තාටියක් බලමු ඉස්සරහට ගිහලා මොන වගේ තත්ත්වය කියලා. ඇත්තටම මට යන්න හිතෙන්නේ නැහැ. කෑ වගේ දවසම කන්න ඕනෙත් නැහැ. ඒ තරම් ෆීල්. මේ තියෙන පොඩි ස්ටැචුස්. පොඩි ගණන් වලට තියෙන්නේ. මේ තියෙන්නේ ක්‍රිස්මස් ට්‍රී එක. මං හිතන්නේ අඩි 50ක් විතර උසයි ක්‍රිස්මස් ට්‍රී එක. මෙන්න තියෙනවා. ඔයගොල්ලෝ ගොඩක් ආස එක. හැබැයි මම නම් ආස නැහැ. මට මේ කැරකිල්ල හැදෙනවා කියෝ. සුවඳ කැම කඩවල. මේ තියෙන එක චීස් වගේ. කේක වර්ගයේ පදම් කරපු චීස්. මෙතන තියෙනවා. මේ තියෙන්නේ අර පුත් බඩේරුම්. මේ පුච්චලා තම්බලා එක විදිහට කන්න පුළුවන්. පොප්කෝර්න් මෙතන දාලා දෙනවා. වව්. මෙන්න මොකක්ද මේ? පේනවනේ කොච්චර ලස්සනද කියලා. මාරම ලස්සනයි ළමයි. ඉතින් ඇත්තටම කියන්න මම ආයෙත් කියනවා මේක බලන්න අනිවාර්යෙන් එන්න ඕනේ රැට තමයි.
අර පුංචි කාලේ ඔයාලා බැලුවද සිරස ටීවී එකේ අර දෙසැම්බර් නිවාඩු කාලෙට නත්තල් කාලෙට ළමා චිත්‍රපටි. අන්න ඒ වගේ තිබ්බ ලෝකෙක ඉන්න වගේ තමයි මට දැනෙන්නේ. ඇත්තටම ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් මට ඇත්තටම දැන් ලැබෙනවා. ඒ කියන්නේ මං ඒවා දැන් ඇත්තටම භුක්ති විඳිනවා. මාර ෆීලින් එක. යුරෝපෙට එන්න ඔයාලා මේ ෆීලින් එක ගන්න. නත්තල් කාලේ කියන්නේ ලෝකෙ කොහෙ වුණත් මාරම ලස්සනයි. මම බෞද්ධ ඒ වුණාට මම නත්තලට මාර ආදරෙයි. මේ පේන මේ තියෙන එක නට්ස් වර්ග මං හිතන්නේ බෝල් නට්ස් මේ තියෙන නට්ස් වර්ග. මොන නත්තල් ගීතයක් මේ තියෙන වෙන පාරක්. මේ එකම සෙන්ටර් එක හදලා තියෙන එක ෆුඩ් ස්ටෝල් වලින්. ෆුඩ් ස්ටෝල් ටොයිස් රෙදි යන මනම් ගොඩක් තියෙනවා ඉතින්. මේ තියෙන ස්වීට්ස් මං හිතන්නේ එක වර්ගයේ ස්වීට්ස්. ලංකාවේ කතරගම සිරිපාදේ වගේ මතක් වෙනවා මේ. ස්වීට් වර්ග තියෙනවා. ටොයිස් තියෙනවා. කීටැක්ස් වර්ග. අතරම මේක දිව්‍ය ලෝකයක් වගේ ලස්සනයි. ලස්සන සින්දුවකුත් ඇහෙනවා යස්සේ. ඉතින් එහෙනම් මගේ වීඩියෝ ඉවර කරනවා. මෙතන ලස්සන පරිවැඩයක් ඉන්න අපේ නේද? තව වීඩියෝ එකක් නත්තල පටන් ගත්තට පස්සේ මම රෑ ඇවිල්ලා පෙන්නන්න. එතනින් මම වීඩියෝ ඉවර කරනවා. තව ලස්සන තැන් පෙන්නන්න තියෙනවා. තව වීඩියෝ එකකින් පෙන්නන්න. මොකද ඒ තැන් වලට යන්න වෙන බස් වල එහෙම යන්න ඕනි. දැනට මම මේ වීඩියෝ ඉවර කරනවා. ඔයාලට මම මේ පෙන්නුවේ දැනට සිබියු වල රුමේනියාවේ සිබියු වල ක්‍රිස්මස් එකට තියෙන සූදානම දැනට ඔයාලට පෙන්නුවේ. මෙතන මේ තියෙන චර්ච් එක. මේක චර්ච් එක. ඉතින් ඔය කට්ටිය හැමෝටම රුමේනියාවට එන්න බලාගෙන ඉන්නවනම් සුබ පතනවා මම. රුමේනියාවට එන්න පුළුවන් වෙන්න කියලා. රුමේනියාවට ආවත් හොඳ තැනක් හොඳ ජොබ් එකක් සෙට් වෙන්න කියලා මම ඔය කට්ටියට සුබ පතනවා. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. Goodbye, Mama Eurobird. Bye bye.